யாழ்ப்பாணம் மாவட்டம் பருத்தித்துறை போலீசாரால் நேற்று மதியம் 100 கிலோவிற்கும் மேற்பட்ட 47 பொதி கஞ்சா மீட்கப்பட்டுள்ளன. சந்தேக நபர்கள் நேற்றைய தினம் கேரள கஞ்சாவை பருத்தித்துறை கடற்பரப்பில் இறக்க முற்பட்ட போது பருத்தித்துறை போலீஸ் நிலைய பொறுப்பதிகாரி பிரியந்து அமரசிங்க தலைமையிலான போலீசார் சுற்றிவளைப்பு நடவடிக்கையை மேற்கொண்டு 47 பொதி கஞ்சாவை கைப்பற்றியதுடன் படகு ஒன்றையும் கைப்பற்றியுள்ளனர். சந்தேக நபர்கள் 3 பேரும் கைது செய்யப்பட்டுள்ளனர். கைது செய்யப்பட்ட சந்தேக நபர்களையும் கஞ்சா பொதிகள் படகு உட்பட்ட சான்று பொருட்களையும் நீதிமன்ற நடவடிக்கைக்கு உட்படுத்த போலீசார் தயாராகி வருகின்றனர். மீட்கப்பட்ட கஞ்சா பொதிகள் 3 கோடிக்கும் அதிக பெறுமதியானவை என போலீசார் தெரிவித்தனர். අතිකරු ජනාධිපතිතුමාගේ රටම එකට වැඩසටහන පසුගියදා දියත් වුණා. ඒ වගේම ගරු පොලිස්පතිතුමාගේ නියෝග උපදෙස් පරිදි ශ්‍රී ලංකාව තුල රටම එකට මෙහෙයුම අපි පටන් ගත්ත රට තුල මද්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම. එම මෙහෙයුම තුලින් මට අද සතුටු දවසක්. මම අද නොවැම්බර් මාසයේ පළවෙනි දිනම අපි කේරළ ගංජා විශාල තොගයක් අපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්, ඒ වගේම යාපනයේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිතුමන්, කංකසන්තුරේ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා වගේම සහකාර පොලිස් අධිකාරිතුමාගේ උපදෙස් පරිදි මා අද දින මගේ නිලධාරියෙකුට ලද තොරතුරක් මත පාන්දර 1:00 සිට මේ මෙහෙයුම මම දියත් කරනු ලැබුවා. විශේෂයෙන්ම පෙර දින ඉන්දියාවට ගිහිල්ලා ගංජා රැගෙන යන බවට ලද තොරතුරු අනුව අපි ඒ ගැන මෙහෙයුම දියත් කරා. මෙහෙම අපි මේ මෙහෙයුම් කටයුතු කරගෙන ඉන්නකොට අද උදෑසන පාන්දර එක බෝට්ටුවක් ආවා. එම බෝට්ටුවේ පුද්ගල දෙන්නෙක් හිටියා. ඒකේ අපි ගංජා ගෝණි දෙකක් අත්අඩංගුවට ගැනීමට අපි හැකියාව ලැබුණා. ඒ වගේම ඒ තොරතුරු මත අපි ඵලයේ පොලිස් වසමේ සංචාරය කරා. එෙහිදී අපිට තොරතුරු දැනගන්න හම්බ වුණා මේකේ මහමුල කවුරුද කියන එක. ඊට පස්සේ ඔහු පසුපස අපි තොරතුරු අනුව ලුහුබැඳ ගියා. නමුත් ඔහු මේ දක්වා අපිට අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. පසුව අද මේ මෙහෙයුමේ හවස් වරුවේදී අපිට දැනගන්න හම්බ වුණා මේම බෝට් වලින් රැගෙන ඉදිරි ගංජා තොගය වසමේ යම්කිසි පාළු නිවසක කාන්තාවක් යටතේ සංගවලා තියෙන බවට. ඒ අනුව මම මගේ නිලධාරි ලද තොරතුරු අනුව මම නිලධාරිත් එක්ක ගිහිල්ලා එම ගංජා තොගය ඒ කාන්තාවත් සමග අත්අඩංගුවට ගැනීමක් කරා. මුළු ප්‍රමාණය බැලුවාම කිලෝ 100කට වැඩි. එතකොට අද දවස වෙනකොට ලංකාවේ මේ ගංජා කිලෝ එකක් රුපියල් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඉතින් මෙතන කිලෝ 100ක වැඩි ප්‍රමාණයක් තියෙනවා. කෝටි 3කට ආසන්න වටිනාකමක් යුක්ත තියෙනවා මේ ගංජා වල ප්‍රමාණය. එතකොට මේ පැක් මේ එනකොටම මේ විදියට සම්පූර්ණයෙන්ම සීල් කරලා මේ කිසිම වෙලාවක මොහොතේ වැටුණත් වතුර නොයන විදියට තමයි මේ විදියට සීල් කරලා මේ ප්‍රමාණවල මෙහෙම විදියට එන්නේ. ඉතින් මේ වගේ මේ ලද තොරතුරු සාර්ථක අනුව මේ වැටලීම මට කරගන්න හම්බුණා මගේ නිලධාරියෙක් සමග. ඒ ගැන මම අද සතුටු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා දියත් කර මේ වැඩසටහනේ මගේ පේදුරු තුඩුව පොලිස් වසමේ වැඩිම ප්‍රමාණයකින් අද මේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකියීම සම්බන්ධව මමත් මගේ නිලධාරීත් මම බෙහෙවින් සතුටු වෙනවා මේ කාර්යයට මට ඒක කරන්න හැකියාව ලැබුණා කියන එකට.